ඉන්දියාවේ නීති පවා වෙනස් කරන්න හේතු වෙච්චි එතෙක් වාර්තා වුණු දරුණුම සමූහ දූෂණය ගැන තමයි අද වීඩියෝ එක. නිර්භයා කියලා කියන්නේ අවුරුදු 23ක් වෙන මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. මෙයාගේ ඇත්ත නම ඒ වෙනකොට මීඩියා හරහා ප්‍රසිද්ධියට පත් කරන්නේ නැහැ. නිර්භයා කියන නමින් තමයි ඇයව හඳුන්වන්නේ. 2012 දෙසැම්බර් 16 වෙනිදා නිර්භයා එයාගේ යාළුවෙක් වෙන අවින්ද්‍රා පාණ්ඩිත් එක්ක සිටි වොක් මෝල් එකේ මූවි තියටර් එකකට යනවා ලයිෆ් ඔෆ් පයි කියන මූවි එක බලන්න. රාත්‍රී 9:30ට විතර මේ මූවි එක අවසන් වෙලා මේ දෙන්න එළියට එනවා. ඒ ඇවිල්ලා එතනින් නවත්තපු ප්‍රයිවට් බස් එකකට ගොඩ වෙනවා. මේ බස් එක ඇතුලේ ඉන්නවා ඩ්‍රයිවරුත් එක්ක පිරිමි පුද්ගලයෝ 6 දෙනෙක්. ඉතින් මේගොල්ලන් බීමත්ව තමයි මේ වෙලාවේ බස් එකේ ඉඳලා තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ එකම ආශාව බවට ඒ වෙලාවේ පත් වෙන්නේ නිර්භයාගේ පහස ලබා ගන්න එක. ඔවුන්ගේ මේ ආශාව සංසිඳව ගන්න එතන තිබුණු එකම බාධකය තමයි නිර්භයාගේ යාළුවා. ඉතින් මේ වෙලාවේ ඔවුන් එතන තිබිච්ච යකඩ පොල්ලකින් අවින්ද්‍රගේ ඔළුවට පහර දීමක් සිද්ධ කරලා ඔහුගේ සිහිය නැති කරනවා. ඊට පස්සේ පැයකට අධික කාලයක් නිර්භයාව සමූහ විදිහට දූෂණයට ලක් කරනවා. ඒ විතරක් නෙමෙයි. එතනින් නැවතුනේ නැති ඔවුන් ඇයගේ ශරීරයට යකඩ පොල්ලක් පවා ඇතුළු කරනවා. ඊට පස්සේ නිර්භයාගේ සහ අවින්ද්‍රගේ නිර්වත් සිරුරු දෙක බස් එකෙන් එළියට වීසි කරනවා. ටික වෙලාවකින් මේ සිරුරු පහ කරගෙන ගියපු එක පුද්ගලයෙක් මේ සිරුරු දෙක පිළිබඳව පොලිසියට දැනුවත් කරනවා. මේ දෙන්නම ජීවතුන් අතර තමයි ඒ වෙනකොට ඉන්නේ. ඊට පස්සේ මේගොල්ලන්ව රෝහල්ගත කරලා ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. නිර්භයා අධික ලෙස අසාධ්‍ය තත්ත්වය තමයි ඉන්නේ. සැත්කම් කීපයකට අයව වාජනය කරලත් සාර්ථක වුණේ නැති නිසා එයාව සිංගප්පූරුවේ හොස්පිටල් එකකට ට්‍රාන්ස්ෆර් කරනවා. දවස් 13ක් තිස්සේ අධික වේදනාවක් විඳපු නිර්භයා 2012 දෙසැම්බර් 29 වෙනිදා මුළු ඉන්දියාවක්ම කම්පා කරමින් ජීවිතය සමගන්නවා. මිය යන්නට කලින් නිර්භයා කිසිම බයක් නැතිව තමන්ට වෙච්ච අපරාධය පොලිසිය ඉදිරියේ කියනවා. ඉතින් ඒ නිසාම තමයි ඇය මීඩියා හරහා නිර්භයා කියලා හඳුන්වන්න හේතු වුණේ. අයි විට්නස් කෙනෙක් විදිහට අවින්ද්‍රා සියලුම ඇසින්දුටු සාක්ෂි ඉදිරිපත් කරනවා. ඒ අනුව මුකේෂ් සිං, විනේ ශර්මා, අක්ෂේ තාකූර්, පවන් ගුප්තා, රාම් සිං, ජුවෙනීල් කියන පුද්ගලයෝ 6 දෙනාව අත්අඩංගුවට ගන්නවා. විශේෂම කාරණාව මෙතන ජුවෙනීල් කියලා කියන්නේ වයස අවුරුදු 17ක ළමයෙක්. අත්අඩංගුවට ගත්ත මේ පුද්ගලයෝ 6 දෙනාගෙන් රාම් සිං කියන පුද්ගලයා 2013 දී බන්ධනාගාරය තුලදීම සිය දිවි හානි කරගන්නවා. ජුවෙනීල් කියන තරුණයාව වසර 3ක පරිවාස කාලයකට යටත් කරනවා. ඒ වගේම ඉතුරු පුද්ගලයෝ 3 දෙනා 2020 මාර්තු 20 වෙනිදා තිහාර් බන්ධනාගාරය තුලදී මරණ දඬුවමට ලක් වෙනවා. මේ නඩුවෙන් පස්සේ 2013 අවුරුද්දේ ඉන්දියාවේ නීති ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙනවා. ඒ අනුව තීරණය කරනවා අධික ලිංගික අතවර සඳහා මරණ දඬුවම ලබා දෙන්නට. ඉතින් මේ වගේ true crime stories ගැන දැනගන්න ඔයගොල්ලෝ කැමති නම් මාව follow කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් like එකක්, comment එකක් දාන්න. තවත් කෙනෙක්ට බලන්න share කරන්න.